දරුවෙකු පතා ශ්‍රී මහා බෝධියට බාර විය යුතු ආකාරය. පළමුව ඔබ සිත් පිරිසිදු කරගන්න. පංචශීලය රකිමින් කෝපය ඊර්ෂ්‍යාව වැනි අකුසල් සිත් වලින් දුර වෙන්න. දරුවෙකු ලැබේවා යන චේතනාව ඇති කරගන්න. දෙවනුව ඔබ බෝධි පූජාව සඳහා සූදානම් වන්න. පහන් සුවඳ දුම් මල් සුදු මල් නම් වඩාත්ම සුදුසුයි. පැන් පූජා ආදිය සූදානම් කරගන්න. පුළුවන් නම් බෝධි පූජාවක් නිසි පිළිවෙත් අනුව සිදු කරන්න. ඉන්පසු බෝධි පූජා පාඨය. පහන් දැල්වීමෙන් පසු සිත නිහතමානීව තබාගෙන ඔබ බෝධි පූජා ගාථා පාඨයන් කියන්න. සම්මා සම්බුද්ධ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බෝධි මූලයෙන් උපන් මෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ ගෞරව පූජාව පුද කරමි. මෙම පහන් මල් සුවඳ දුම් ආදියෙන් සිදු කරන මෙම බෝධි පූජාවේ බලයෙන් මට සදාචාරවත් සුවපත් දීර්ඝායුෂ සහිත දරුවෙකු ලැබේවා. ඒ දරුවා බුද්ධ ධම්ම සංඝ රත්නයට ගරු කරන, දෙමව්පියන්ට ගෞරව කරන, ලෝකයට යහපතක් කරන සත්පුරුෂයෙකු වේවා. මෙම කුසල බලයෙන් මාගේ සියලු බාධා දුරු වී සිත සමාධියත් ශාරීරික මානසික සුවයත් ලැබේවා. ඉන්පසු ඔබ බෝධිය වටා ප්‍රාර්ථනා කරන්න. බෝධිය වටා 7 වටක් සත්‍යයෙන් නිහතමානීව සමාධියෙන් ගමන් කරන්න. සර්වඥ බුදුන් වහන්සේගේ බෝධි මූල සරණයි. මට සදාචාරවත් සුවපත් දරුවෙකු ලැබේවා. ලෙස සිතින් හෝ මෘදු ලෙස ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම 3 සූත්‍රය සජ්ජායනා කරන්න. සූත්‍ර සජ්ජායනයෙන් පසු දෙවියන්ට පුණ්‍ය අනුමෝදනාවක් සිදු කරන්න. බාර වෙන ආකාරය. ඔබට දරුවෙකු ලැබීමෙන් පසු බෝධි පූජාවක් හෝ දන් දීමක් හෝ සිල් සමාදන් වීමක් හෝ ඔබට කළ හැකි දෙයකට පමණක් බාරයක් සිදු කරන්න. ඒ වගේම එම බාරය කඩ නොකිරීමට වග බලා ගන්න. පුණ්‍ය ක්‍රියාවන් නිරතුරුව සිදු කරන්න. ඔබ නිරතුරුවම දන් දීම, සිල් රැකීම, භාවනා පුණ්‍ය අනුමෝදනා වැනි කටයුතු වල නිරන්තරයෙන්ම නිරත වන්න. ඒ වගේම සත්තුන්ට කරුණාව දක්වන්න. දෙමව්පියන්ට ගෞරව කරන්න. සමාජ සේවාව වැනි කුසල් වර්ධනය කරන්න. ඔබේ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා.